අපි ආරාධනා කරනවා 19 වෙනිදා අපේ මැතිවරණ ප්‍රකාශනය නිකුත් කරනකොට අපි සියලුම මෙවැනි සංවිධාන වලට ආරාධනා කරනවා අපේ මැතිවරණ ප්‍රකාශනය එළි දක්වන ආරම්භක මුලට එන්න කියලා. ඒ විතරක් නෙවෙයි සියලුම කරපු ගවේෂණවල අපිට ඇවිල්ලා තියෙනවා හැම එකෙම තියෙන 55%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනවා. අපි ඉතාමත්ම මේ රටේ මම හිතන්නේ ආකර්ෂණීය මැතිවරණ ප්‍රකාශනයක් සියලු අංශ වලට දෙනවා. ඒකට අපි ගණන් හදලා තියෙනවා ලබා දෙන සහන කොච්චරක්ද බිලියන කොච්චරක්ද යන්නේ කියලා. ඒකට අවශ්‍ය තීන්දුව අපි ගන්නවා. ඒ සල්ලි හොයන්නේ කොහොමද කියන එකට. දැන් අපිට ඇවිල්ලා තියෙනවා ඊශ්‍රායල් ගනුදෙනුව. ඒකේ ඩොලර් මිලියන 120යි වටිනාකම. ඩොලර් මිලියන 120යි. නමුත් මේ පවුලේ සමාජිකයෙක් දීලා තියෙන ඩොලර් මිලියන 270ක් කල් එක ගේන්න කියනවා. දැන් ඒ අය කලකිරීමට ලක් වෙලා අපිට දෙනවා. දැන් ඔවුන්ට නොයෙකුත් තර්ජන ඇති කරලා තියෙන ලංකාවෙන් එළියට දාන්න. ඉතින් ඩොලර් මිලියන 150ක් සාක්කුවකට යනවා. ඉස්සර කාලේ කොමිස් ගැව්වා තමයි 105ක් 110ක් ඔය වගේ. මේව නෙවෙයි 14000යි 15000යි මේ කොමිස්. මේක එන ගහන අපරාධයක්. මේ මුදල්. දැන් අපිට ඉන්දියානු ව්‍යාපාරිකයොත් එක්ක එකවුවෙලා පිටරට account දැම්මා. ඒ එක්කෙනෙක්ගේ account එකක තියෙන මුදල් ප්‍රමාණය ඔවුන් අපිට ලබා දීලා තියෙනවා. ඩොලර් බිලියන 5.2. බිලියන. ඔක 130කින් වැඩි කරන්නේ ඒතකොට ඩොලර් බිලියන 650යි. මිලියන වලට 1000කින් වැඩි කරන්නේ ඒතකොට ගානම ගන්නෑ. මම දන්නේ මේවා සල්ලි මේ සල්ලි ටික අල්ලලා වෑංජනයකට මැල්ලුම් ලියලා කන්නද කියලා. අපිට දැන් එවනවා කොහොම විස්තර. ඩුබායි වල මැරියට් හෝටලේ නියම අයිතිකරු කවුද? ලංකාවේ ලංලෝ වල නියම අයිතිකරු කවුද? මේ සල්ලි ටික ඇද්දාම අපිට ඒකෙන් පුළුවන් අවුරුද්දකට විතර මේ රටේ ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැතුව සාහන දෙන්න. අපි ප්‍රඥප්තියක් ගේන සියලුම දේශපාලකයන්ට සියලුම මහජන නියෝජිතන්ට ප්‍රඥප්තිය දෙන ප්‍රඥප්තිය කඩපු කට්ටියගේ මහජන මන්ත්‍රීකම් සියල්ල අහෝසි කරලා ව්‍යවස්ථාවට ගෙනල්ලා අපි ව්‍යවස්ථා සංශෝධනයත් එක ගේනවා. සදාචාරාත්මක දේශපාලඥයෝ මේ රටේ බිහි කරන්නේ. එතකොට අර පැරණි වැදගත් දේශපාලඥයෝ නිර්මාණය වෙයි.